හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද මම කාලෙකින් ගෙදර ඇවිල්ලා ඉන්නවා ගෙදර ඇවිත් ඉන්න හින්දාම ගෙදර ඉන්න හොරු නෑ වගේ ඒක නිසා මම අද යන්න හදන්නේ ඩේ අවුට් එකක් අත්තටම කිව්වොත් සෝලෝ ඩේ අවුට් එකක් මං හිතුවා මේ දවස්වල ඇවිත් තියෙන ෆිල්ම්ස් ආයු එහෙම නැත්නම් නීරා එහෙම නැත්නම් මෝඩ තරිඳු මේ වෙලාවේ කියන්නේ මම දැන් ලෑස්ති වෙනකොට 12:37යි 2:30ට ෂෝ ටයිම් එකේ පෙන්නන මොකක් හරි ගමන ෆිල්ම් එකක් හැබැයි වැඩිපුර බලාපොරොත්තු තියාගෙන යන්නේ ආයු ෆිල්ම් එක බලන්න බැරි වෙලාවක්වත් ඒක 2:30 ෂෝ එකේ නැති වුණොත් මම නීරා හරි ඒකත් නැත්තම් මෝඩ තරිඳු හරි මොකක් හරි ගමන්නේ බලලා එනවයි කියලා හිතාගෙන මම ඉතින් දැන් යන්න ලෑස්ති වෙන ගමන් මේ ඉන්නේ පුංචි මේකප් එකක් දාගෙන තව දෙයක් මීට සති දෙකකට තුනකට විතර කලින් ක්‍රීමි ක්ලවුඩ් කියලා අයිස්ක්‍රීම් කඩයක් ඕපන් කරලා තියෙනවලු කෑගල්ලේ ස්ටෑන්ඩ් එකේ. ඉතින් ඒකේ අයිස්ක්‍රීම් එකකුත් කන්න බලාගෙන මට මේ කැම්පස් අරගෙන යන්න තිබුණු හෑන්ඩ් බෑග්ස් වල ඔක්කොම අඬු කැඩිලා අරගෙන යන්න එකක්වත් නැහැ. ඒක නිසා ඒකට ගැලපෙන බෑග් එකකුත් හොයාගන්න බලාගෙන අපි එහෙනම් ලෑස්තිලා යමු. ඔයා ඉන්නවද මාත් එක්ක? ඔන්න ඉතින් මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. මේකප් all done ඔක්කොම ලෑස්ති වෙලා ඉවරයි. එහෙනම් අපි දැන් යමු කෑගල පුරවරයට. අද කොහොමද දවස හැපනින් වෙන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් ටවුන් එකට අඩිය තියෙනකොටම ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන්න පටන් ගත්තා. වැස්ස කියලා බෑනේ. මං ආවේ අයිස්ක්‍රීම් ගන්නනේ. ඉතින් මම යන්න හදන්නේ ක්‍රීමි ක්ලවුඩ් අයිස්ක්‍රීම් ෂොප් එකට. වැස්සේ අයිස්ක්‍රීම් කනකොට තියෙන්නේ වෙනම රහක්. ඒක තත් විඳින්නම ඕනේ. මම නම් ඇත්තටම ආස අයිස්ක්‍රීම් කන්න වැහි දවස්වලම තමයි. කෑගල් ඉන්න ඔයා මේ ෂොප් එකට ආවොත් එහෙම හැමදාම කන වැනිලා, ස්ට්‍රෝබෙරි, චොක්ලට් අයිස්ක්‍රීම් වලට අමතරව ෆ්‍රෙෂ් දූරියම්, පැෂන්, මැංගෝ, බ්ලැක් කරන්ට්, බ්ලූබෙරි, ඒ වගේම ක්‍රීම් චීස් වගේ රස වර්ග ගණනාවක් තියෙන අයිස්ක්‍රීම් වල රස විඳින්න ඔයාට පුළුවන්. මේ අතරින් මොකද්ද කන්නේ කියලා හිතාගන්න බැරි නම් ගොඩක් වෙලා කල්පනා කර කර ඉන්නවා නම් ඔයාට පුළුවන් එතන ඉන්න ආන්ටිට කියලා ඔයා කැමතිම අයිස්ක්‍රීම් වලින් චුට්ට ටෙස්ට් කරලා බලලා ඔයා කැමතිම අයිස්ක්‍රීම් එක තෝරාගෙන කන්න. ඉතින් අද අපි අනිත් ඉන්නේ කෑගල්ලේ CTB බස් ස්ටෑන්ඩ් එක ළඟම තියෙන ක්‍රීමි ක්ලවුඩ් අයිස්ක්‍රීම් ෂොප් එකට. මේකේ තියෙනවා අපි වෙනදට කන්නේ නැති જાතියේ ෆ්ලේවර්ස් ගොඩාක්. මම ඔයාලට මෙනු එක දාන්න. මම අද ගත්තා ඩූරියම් ෆ්ලේවර් එක තියෙන අයිස් කෝන් එකක්. ඉතින් මෙතන මේ ලස්සන ෆොටෝ ලොකේෂන්ස් උත් තියෙනවා. නිදහස් ප්ලේස් එක. කෑගල්ලේ ඉන්න කෙනෙක් නම් කෑගල්ලාවට ඉන්න කෙනෙක් නම් ඔයත් එන්න රසම රස අයිස්ක්‍රීම් එකක රස බලලා යන්න මේ ලස්සන තැනට. බලමුකෝ මේ ඩූරියම් ෆ්ලේවර් එකේ අයිස්ක්‍රීම් එක කාලා කොහොමද මේක රස කියලා. දූරියන් කන්න ඕනේ නැහැ අයිස්ක්‍රීම් එක කාපුවාම ඇත්තේ. මේක තනිකර දූරියන් රසයි. ඇත්තටම දූරියන් ෆ්‍රෙෂ් දූරියන් වලින් තමයි මේ අයිස්ක්‍රීම් එක හදලා තියෙන්නේ. දූරියන් ෆ්‍රෙෂ් කියලාමයි මේක මෙනු එකේ දාලා තියෙන්නේ. ඉතින් බය වෙන්න දෙයක්වත් නැහැ. ෆ්ලේවර්ස් දාලා නෙවෙයි. ඇත්තටම දූරියන් රුෂ වලින්ලු මේක හදලා තියෙන්නේ කියලා මේ කඩේ ඉන්න අර මිසීනවලත් ඔන්න ඉතින් අපිට කිව්වා. පත් ඇවිල්ලා බලන්නකෝ ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා. අයිස්ක්‍රීම් එකකුත් කාලා මම දැන් යන්න හදන්නේ මං ආපු ප්‍රධානම වැඩේ කරන්න. ඒ තමයි ෆිල්ම් එකක් බලන්න. මට ඇත්තටම ඕනේ ආයු බලන්න. අපි ගිහිල්ලාම බලමු ආයු අද මට බලන්න පුළුවන් වේද කියලා. ක්‍රීමි ක්ලවුඩ් එකට සමුදේලා ඔන්න මම දැන් ඇවිත් ඉන්නේ මිලානෝ සිනප්ලෙක්ස් එකට. අලුතෙන් එන්න තියෙන ෆිල්ම්ස් වල බැනර්ස් උත් දාලා තිබුණා. ඔන්න දැන් මෙතෙන්ට આવත් ගේම් ප්ලේ කරන්නත් පුළුවන්. සෙනග නම් ගොඩාක් ඇවිල්ලා තිබුණා. මොකද ෆිල්ම්ස් තුනක් තිබුණානේ සිංහල ෆිල්ම්ස්ම. හැබැයි මට ආයු බලන්න බැරි වුණා. ආයු පෙන්නන ප්‍රීමියර් හෝල් එකේ මොකක් හරි රෙපෙයාර් එකක්ලු. ඉතින් මම නීර බලන්න ටිකට් එකකුත් අරගෙන නීර බලන්න ආවා.
ප්‍රකාශනය රසික ජන සිත්සපත් අමන්තානන්දයට පත් කළ ඇය ප්‍රනීති වරාවිට श्वेत सबेरට නුඹේ පානුම කාලා සේත වලාවු ගැබසීලා බලන්න ගිය ආයු උනට බලන්න උනේ නීර දෙයනේ එක නම් හදවතටම දැනෙනවා මම සෑහෙන ඇඬුවා කාලෙකින් සිංහල ෆිල්ම් එකක් බැලුවා බල ඇඬුවා ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් ඔයත් ගිහින් බලන්න අදට ගිහිල්ලා නම් බයි බයි